Hi, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මං පියෝ. ඉතින් මං මේ නංගි මල්ලි එක්ක යන්නේ මට gimbal එකක් අරගන්න. අතරම ගොඩක් දවස් ඉඳලා ආසාවෙන් හිටියා gimbal එකක් අරගන්න. ඉතින් අපි මේ යන්නේ Liberty Plaza එකට. Liberty Plaza එකේ Apple Mall එකට තමයි අපි ගියේ. ඉතින් එතන ඉඳලා අපි දෙන්න මයි මල්ලි නංගි අපි gimbal එක ගැන විස්තර ඇහුවා. ඉතින් ඒවා තමයි මේ කතා කර ඉන්නේ. අන්තිමට මම තීරණය කරා DJI Osmo 8 එකක් අරගන්නවා කියලා. ඉතින් ගොඩ දවසක ඉඳලා ආසාවෙන් හිටියේ. ඉතින් මේ තමයි මගේ gimbal එක unboxing time එක. ඇත්තටම මාරම ආසාවෙන් හිටියේ. හිතා ගන්නත් බෑ. අනිවාර්යයෙන්ම මං හිතන් හිටියේ DJI එකක් ගන්නවා කියලා. ඉතින් DJI Osmo 8 එකක් තමයි මට ගන්න පුළුවන් උනේ. ඉතින් ඉස්සරහට මේකේ මං ලස්සන vlogs අරන් එන්නම් ඔයාලට. ඉතින් බලන් ඉන්න මං කොහොමද මේක unbox කරන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි තිබ්බේ. ඇත්තටම මට මොකද ලොකු දැනුමක් නැහැ මේ ගැන. ඉතින් එතන ඉන්න අයියා ඔක්කොම විස්තර ටික මට කියලා දුන්නා. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා ලස්සන වීඩියෝ එකක් කරා ඔයාලට gimbal එක ගැන විස්තර ටිකක් කියලා දෙන්න ඕන නිසා. ඉතින් මේ තියෙන්නේ මං gimbal එක ගත්ත time එක. ඇත්තටම මාරම happy. ඉතින් බලමු අපි gimbal එකේ විස්තර ටික. මේ තියෙන්නේ මගේ DJI Osmo 8 gimbal එක. ඉතින් මම මේක අරන් ආවෙලා ඊට පහුවෙනිදා තමයි මේ වීඩියෝ එක ගත්තේ. ඇත්තටම ගොඩාක්ම happy. කියනවනේ මේක unbox කරලා තියෙන්නේ දැන්. ඉතින් ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන නිසා ආයිත් මම නැවත මේක box එකට දාලා ආයි ලස්සන වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේක open කරලා බලමු මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ DJI Osmo 8 එකේ ඒකේ තියෙනවා වෙනම sensor එකක් 360. ඉතින් මේ තියෙන්නේ phone clamp එක. මේකට තමයි phone එක set කරන්නේ. මේක magnet වලින් set වෙන්නේ. ඔය විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා sensor එක. මේකෙන් තමයි මේකේ තියෙනවා flash එක, light එක, camera එක. එකත් magnet. ඒක තමයි phone clamp එකට set කරන්න තියෙන්නේ. phone clamp එකේ මේ side එකේ magnet එකක් තියෙනවා. එතන තමයි මේක set වෙන්නේ. ඉතින් හරියට set කරන්න ඕනේ එක. හරි. ඊට පස්සේ අපි බලමු අපේ gimbal එක. ඉතින් මෙන්න මේ වගේ cute pouch එකක තමයි gimbal එක එන්නේ. ඉතින් අපි gimbal එක අරන් බලමු එළියට. මේකේ color එක වෙන්නේ ash color. ඉතින් මේ විදිහට open කරා. අපි මේක start කරලා බලමු. මේ විදිහට side button එකේ තියෙන on button එක on කරාම gimbal එක auto on වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ stand එක. මේක tripod එක විදිහට use කරන්න පුළුවන්. මේ විදිහට stand කරලා තියන්න තියෙන්නේ. ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත්. අපි මේ වගේ phone clamp එකත් gimbal එකට set කරගමු. මෙතන magnet එකක් තියෙනවා. ඒකට set කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ ඉතින් මේකේ අනිත් දේවල් ටික හදාගන්න. මේ විදිහට side එකේ button එක press කරාම flash එක on off වෙනවා. ඒ වගේම එක press කරාම අපිට අඩු වැඩි කරගන්නත් පුළුවන්. අපිට ඕන ප්‍රමාණයට light එක අඩු වෙනුත් වැඩි වෙනුත් ඒක හදාගන්න පුළුවන්. ඉතින් මේකේ තව විස්තර ගොඩාක් තියෙනවා. මමත් දන්නේ පොඩ්ඩයි. ඉතින් මාත් තාම practice වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේක selfie stick එකක් විදිහට use කරන්නත් පුළුවන්. ඇත්තටම මාර්ම ප්‍රයෝජනවත්. ඉතින් දන්නේ නැති කෙනෙක්ට උනත් මේක use කරන්න හරිම ලේසියි. මොකද අපිට මේ app එක gimbal එකත් එක්කම අපිට phone එකේ app එකක් දාගන්න තියෙනවා DJI app එක. ඉතින් ඒක දාගත්තට පස්සේ ඒකේ තියෙනවා වෙනම courses 7ක්. ඒ course 7 follow කරාට පස්සේ මේකෙන් වැඩ කරන්න මාරම ලේසි. ඉතින් මමත් මුකුත්ම දැනගෙන මේක අරගත්තේ. අරගත්තට පස්සේ තමයි DJI app එකේ හැමදේම තිබ්බ නිසා එකකින් ඉගෙන ගත්තා. ඉතින් මම ඉස්සරහට වීඩියෝස් අරන් ඉන්නේ මේ gimbal එක use කරලා. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. තවත් ලස්සන වීඩියෝකින් ඉස්සරහට හම්බෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් ලස්සන වීඩියෝකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම් අදට. bye.